සමුද්‍ර රළ කියන්නේ ලෝකයේ තියෙන විශාලතම බල ශක්ති ප්‍රභවය කිව්වොත් ඔයා විශ්වාස කරනවද? බ්‍රිතාන්‍යයේ සීවේව් එනර්ජි ආයතනය වසර 20ක පර්යේෂණ වලින් පස්සේ මුළු ලෝකෙම මවිත කරන අපූර්ව යන්ත්‍රයක් නිපදවලා තියෙනවා. සාමාන්‍යයෙන් රළ බලයෙන් විදුලිය නිපදවන යන්ත්‍ර රළු මුහුදෙදි කැඩී යනවා. හැබැයි මේ යන්ත්‍රය මුහුදු සර්පෙක් වගේ රළත් එක්කම ගලාගෙන යන නිර්මාණය කරලායි තියෙන්නේ. මේකේ තියෙන සුවිශේෂීම දේ තමයි මේකේ මෙගාවොට් 100ක විදුලියක් නිපදවිය හැකි වීම. ඒ කියන්නේ මුළු කුඩා නගරයක්ම දුවවන්න මේ එක යන්ත්‍රයක් ප්‍රමාණවත්. අනිත් යන්ත්‍ර වගේ නෙවෙයි. මේකේ තෙල් පාවිච්චි කරන්නේ නැති හින්දා මුහුද අපවිත්‍ර වීමේ කිසිම අවදානමක් නැහැ. මේකේ ක්‍රියාකාරීත්වයට යොදාගන්නේ සාමාන්‍ය මුහුදු වතුර. තව දෙයක්, විදුලිය නිපදවනවාට අමතරව පැයකට මුහුදු වතුර ටොන් 500ක් පිරිසුදු පානීය ජලය බවට පත් කිරීමේ හැකියාවත් මේකට තියෙනවා. මේක 100%ක්ම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් වලින් නිපදවා තිබීම තවත් විශේෂත්වයක්. ඉතින් මිත්‍රවරුනි, මේ සොයා ගැනීම ගැන ඔයාගේ අදහස මොකක්ද?